Hey y'all, come look at this. ඒ ඔච්චර මහන්සි වෙන්නේ? මට පස්ස හදා ගන්න ඕන අප්පා. මගේ පස්සට වැඩිය මං කොල්ලගේ පස්ස ලොකුයි මට එහෙම සෙකන්ඩ් වෙන්න බෑනේ. Women. මොකද මේ ජොබ් එකක් කරන්නේ? එකම කෙල්ලගෙන් සැරින් සැරේට බූට් කරන මගේ අයියට මොලයක් අරන් දෙන්න මට සල්ලි ඕනේ. Emotional damn it. ඇයි පුතා මේ අද නිදිමතේ? මට නංගියෙක්ගෙන් අම්මයි තාත්තා ඊයේ පුදුම සද්දෙන් වැඩ කළානේ. ඒකයි නිද්ද ගියේ නැත්තේ. ඇයි මේ පූජාවක් තියන්නේ? එකම කොල්ලගේ එකම බොරුවට සැරින් සැරේ අහුවෙන අපේ අක්කගේ මොලේ පෑදෙන්න කියලා තමයි මේ පූජාව කරන්නේ. අම්මා දවසම TikTok බලනවා. කවුරු හරි ගෙදරට ආවම කියනවා මම නිසා වැඩක් කරගන්න බෑ ඇයි ඔයා මෙහෙම වැඩ කරන්නේ? මොකද මම කැම්පස් අවුට් වෙනකොට ජොබ් එකට යන්න අවුරුදු 20ක එක්ස්පීරියන්ස් ඕන නිසා. ඔබට තවත් මේ වගේ ෆනි වීඩියෝස් බලන්න channel එක subscribe කරලා bell button එක click කරන්න. ගීරිදා මේරිදා වාගෙන වන්න අනේ සර් අද පොඩ්ඩක් කලින් යවන්න. ඈගේ සිතුම් මාගේ පැතුම් සුන්නෝ කරන්න අද හවසට ඈ එනවා මාව බලන්න. සුද්දාති කෙනෙක්ගේ අහිංසක ඉල්ලීමක්. හැම ශිෂ්‍ය ශිෂ්‍යාවකටම ටැබ්ලට් එකක් ලබා දෙන වැඩසටහනක් අපි ක්‍රියා කරනවා. මම දන්නවා මොකද හිතුවේ කියලා ටැබ්ලට් එක කරන්නේ. ඒක නෙවෙයි ඉගෙන ගන්න. పూర్වේ කරපු පවක් නිසා බේරුණා. කවුරුත් කියන්නේ මම කරපු දෙන්නේ. This is Elon Musk. ඔබතුමාට කියන්න කැමති. මේ හැමෝටම කියන්න කැමති. මේකෙකුටවත් මං බය නැහැ. ඕනම කෙනෙකුට තනියම වුණත් මම කිව්වේ යනවා නම් දෙන්නත් එක්කම යන්. එදා මම දෙන්නත් එක්කම යන්න එකඟ වෙච්ච ගමන එතුමාද තනියම ගිහිල්ලා තියෙනවා. දරුවෝ 4 දෙනෙකුගේ කඳුළු මතින් ස්වාමි පුරුෂයාගේ මලගම උඩින් මේ පක්ෂය වෙනුවෙන් නැගිටින ගැහණියක් ඉන්නවා නම් ඒ මමයි. සිංහල මාමා මුස්ලිම් මාමා දෙමළ ඒ කාලේ ඉවරයි. දැන් මේක අපි ඔක්කොම එකයි. එක ජනතාවක්. මේක එක අම්මගේ දරුවෝ වගේ අපි ලෑස්ති වෙන්න ඕන රට කඩලා ගන්න. ඒකයි ආම්තුරුනේ අපි කරන්නේ. Wow! Beautiful! අනම් මනම් වානා අනුර රනිල් වානා. She went to church. Oh, DD. Oh, what it is? Oh, DD. What it is? ගෝඨ මහිවානා. කවුද ඕනේ? සජිත් තමයි ඕන. ඔයා පත්තරේ කියනකොට ඔයා උදේට කොච්චර උරු කියනවද? ඔයාගේ හෘද සාක්ෂිය දන්නවනේ. ඔයා පත්තරේ කියනකොට කොච්චර මිනිසුන්ට මඩ ගහනවද? ඔයා පත්තරේ කියනකොට කොච්චර නිନ୍ଦා අපහාස කරනවද? හරි. මේ බුදුදහම අනුව ඔයා කරගන්න පව එසේ මෙසේ පවන්නේ මං කිව්වා කියලා හිතාගන්න. ජනාධිපතිතුමා මේවත් ඔබතුමා මේ ඒක මේ පුද්ගලික වරන් තියෙන බව පේන්නේ. Generative artificial intelligence, computing power, smarter devices, datafication, artificial intelligence and machine learning, extended reality, digital trust, 3D printing, genomics, new energy, solutions, robotic process automation,
edge computing, quantum computing, virtual reality. දැන් සමහර අය කියන මේකේ මට බලය තිබ්බලු. ගරු කතානායකතුමනි මේකේ බලය තිබ්බනම් මේ ඉස්සරහා පෙළිය ගොඩක් අය හිරගෙදර. මම කියනවා මේකේ මට බලය තිබුණා නම් ගරු කතානායකතුමා මම දන්නවා. මේ අය කොහොමද ජීවත් වුනේ? දේපල එක්රැස් කරගත්තේ? ධනෙ එක්රැස් කරගත්තේ කොහොමද කියලා දන්නවා. අවුරුදු 3ක් තුල මහින්ද රාජපක්ෂට පුළුවන් වුණා මේ රටේ අවුරුදු 27ක් තිබිච්ච ත්‍රස්තවාදය නැති කරලා දාන්න. මේ රජයට පුළුවන් වුණා අවුරුදු 3ක් ඇතුළත මුළු රටම නැති කරලා දාන්න. You didn't have to cut